අයිබෝන් දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට තව ඇත්තේ ඉතාම සීමිත දින ගාණක් ශිෂ්‍යත්ව විභාගයට ලංකාවේ තියෙන හොඳම YouTube නාලිකාව sujaya.lk කියන අපේ වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන ඔයාලට හැකියාව තියෙනවා ඔන්න මාත් එක්ක අද දවසේ මේ පාඩම් මාලාවට එකතු වෙන්න ගණිත ගැටලු සහ විභාග්‍යතාමාන පාඩම් 15කට ප්‍රශ්න 15කට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා දැනගන්න. හොඳයි පළවෙනි ගැටලුව. බීම මිලිලීටර් 1250ක් අඩංගු බෝතලයෙන් 175 වීදුරු 5ක් පුරවා ගත් පසු මේක පළවෙනි පේපර් එකටත් මේ ගැටලුව එන්න පුළුවන් දෙවෙනි එකටත් එන්න පුළුවන්. වර්ග දෙකෙන්ම තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එහෙනම් 175 ගානේ 5ක්. එහෙනම් 175 ගුණ කරන්න ඕනේ 5න්. ගුණ කරන්න දෙයක් නැහැ මම ඉලක්කමෙන් ඉලක්කම හදන්නේ නැහැ පුතේ 5 වරක් 5 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි 5 වරක් 7 35යි 2යි 37න් 7 දැම්ම 3ක් ඉතුරුයි 5 වරක් 1 5යි 3යි 8යි එහෙනම් 1250න් 875ක් අඩු කරන්න මිලිලීටර් 375ක් ඉතුරු වෙනවා ඒ 375 175ට බෙදපුවාම දෙකක් ගිහිල්ලා තව මිලිලීටර් 25ක් ඉතුරු වෙනවා. තවත් ඒ ඉතුරු ප්‍රමාණයෙන් පුරව ගන්න පුළුවන් වීදුරු කීයද? සාදා ගන්න පුළුවන් වීදුරු ගාන වීදුරු 2යි කියලා පිළිතුර ගන්න පුළුවන්. හොඳයි. ලේසි ගානක්. 2. යතුරු පැදියක් 12 වන කිලෝමීටර් කණුවේ සිට 17 වන කිලෝමීටර් කණුව දක්වා යාමට මිනිත්තු 5ක් ගත වේ. එහෙනම් 17න් 12ක් අඩු කරන්න දෙක නෙමෙයි පුතේ මෙතන 17න් 12ක් අඩු කරන්න මිනිත්තු 5යි. එම වේගයෙන්ම 17 වන කණුවේ සිට 42 වන කණුව දක්වා. එහෙනම් මේ කිලෝමීටර් 5 යන්න මිනිත්තු 5යි ගිහින් තියෙනවා 5 බෙදන් 5ට 5 ඒවා එකයිනේ. එතකොට 1 කිලෝමීටරයක් යන්න 1 විනාඩියයි ගිහින් තියෙන්නේ. එහෙනම් 42න් 17ක් අඩු කරන්න එතන කිලෝමීටර් 25යි 25 බෙදන්න 25න් එතකොට යන්නේ මිනිත්තු 25 1 කිලෝමීටරයක් යන්න මිනිත්තු 1යි කියලා තියෙනවා. එතකොට යාමට ගත වන කාලය මිනිත්තු 25යි. හොඳයි 3 යතුරු පැදියේ තෙල් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවාගත් පියල් රැකියාවට ගොස් පැමිණි පසු ලීටර් 3යි මිලිලීටර් 550ක් ඉතුරුව තිබෙන බව දැනගත්තා. එහෙනම් 3000 ලීටර් 3යි මිලිලීටර් 550න් නැවත ගැහුවත් 2යි 125ක් ලීටර් 2යි මිලිලීටර් 125ක් දමා ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවා ගත්තා. ඔහුගේ ටැංකිය පිරවිය හැකි සම්පූර්ණ තෙල් ප්‍රමාණය හොයන්න ලීටර් 3යි මිලිලීටර් 550ට ලීටර් 2යි මිලිලීටර් 150 125 එකතු කරනවා උත්තරය අමාරු නෑ 5යි 2යි 7යි 5යි 5යි 1යි 6යි 3යි 2යි 5යි ලීටර් 5යි මිලිලීටර් 675ක ප්‍රමාණයක් තමා ඔහුගේ මේකට ඉතිරි වෙලා දැන් සම්පූර්ණ ටැංකියට පුරවන්න පුළුවන් ප්‍රමාණය හැටියට අපිට අඳුන ගන්න පුළුවන්. හොඳයි. යම් 4 ABCD යනු පළතුරු වර්ග 4කි. පළතුරු වර්ග වලට කැමති ළමයි මෙහි දැක්කේ පළතුරු දෙකකට පමණක් කැමති. මේ බලන්න දෙකකට පමණක් කැමති ඉන්නේ 7යි මේ බලන්නේ 7යි 3යි 10යි හරි 7යි 3යි 10යි 1යි 11යි බලන්න මෙතන ඉන්නවා බලන්න යන්න 7 ඉන්නවා 3 ඉන්නවා 5 ඉන්නවා 5 ඉන්නවා මෙන්න මේ මෙතන එකක් එනවා පුතේ මතක තියාගන්න 20 නෙමෙයි මෙතන උත්තරේ 7යි 3යි 10යි 5යි 15යි 5යි 20යි මෙන්න මේ කෑල්ල මේ මැද තියෙන එක බලන්නකෝ මේ දෙපැත්තේ දෙක නෙමෙයි මේ මැද තියෙනවා එකක් ඒකත් අයිති මේකටයි විතරයි මේවා තුනකට අයිති මේකත් තුනකට අයිති මේක එකකට අයිති 20යි 1යි කීයද උත්තරේ මෙතන 21 කියලා උත්තරේ නිවැරදි වෙන්න ඕන 20යි නෙමෙයි උත්තරේ එන්නේ පුතේ කීයද 21යි right ඊළඟ එක 5 නිමේෂ් සහ නිම්නාවි යන දෙදෙනා අත සමාන පොත් ප්‍රමාණයක් තිබේ. දෙදෙනාගෙන්ම පොත් ප්‍රමාණ වලින් අඩක් බැගින්ගෙන දෙදෙනාට මාරු කරන ලද හිතන්නකෝ. එක්කෙනෙක් ළඟ 10යි අනිත් කෙනා ළඟ 10යි දෙන්නගේ භාගේ 5 ගත්තා. දෙපැත්තට මාරු කෙරුවා. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් නිම්නාවි ළඟ ඇති පොත් නිමේෂ් ළඟ 10යි නිම්නාවි ළඟ 10යි 10න් 5යි අයින් කරපුවාම දෙපැත්තට මාරු කරපුවාම 10යි. එහෙනම් පොත් ප්‍රමාණය ගැන මොකද්ද කියන්න පුළුවන්? සමාන වේ. එච්චර අමාරුවක් නැහැ. හොඳයි යම් 6 වෙනි ගැටලුව. කොළඹ සිට මාතරට ගමන් කිරීමට බස් රථයකට පැය 3ක් ගත වේ. කොළඹ සිට පෙරවරු 4ට බස් රථය ගමන ආරම්භ කරයි. සෑම පැය භාගයකටම වරක් බස් රථයක් මාතර බලා පිටත් වේ. පළමු බස් රථය 4ට පිටත් වුණේ නම් උදේ 10 වන විට බස් රථ කීයක් මාතරට ගිහින් තියනවද අහනවා. මොකද්ද කරන්නේ 4ට ගියා 7ට මාතරට යනවා ඊළඟට 4:30ට ගියා 7:30ට මාතරට යනවා 5ට ගියා පැය 3ක් 8ට යනවා 5:30ට ගියා 8:30ට මාතරට යනවා 6ට ගියා පැය 3ක් 9ට මාතරට යනවා 6:30ට ගියා 9:30ට මාතරට යනවා 7ට පටන් ගත්තා ඊළඟ එක 10ට මාතරට යනවා
බස් රථ කීයද? 1 2 3 4 5 6 7 උදේ 7 වෙද්දි 10 වෙද්දි මාතරට බස් රථ 7ක් ගමන් කරලා තියෙනවා. හොඳයි. එක් කණ්ඩායමක ගැහැණු 8ක් හා පිරිමි 3ක් වනසේ පාසලේ ළමයි කණ්ඩායම් 20කට බෙදා තිබුණි. එම පිරිසම යොදා ගනිමින් එක කණ්ඩායමකට ගැහැණු 12යි පිරිමි 8යි. මේ බලන්නකො මෙතන. ගැහැණු 8යි පිරිමි 3යිනේ. එහෙනම් ගැහැණු 8ක් වෙන්න බලන්න ඕනේ ගැහැණු ගාන බෙදලා ගත්ත ගමන් ඉවරයි. ඊළඟට ඕනේ ගැහැණු 12යි පිරිමි 8යි. එතකොට කණ්ඩායම් 20කට බෙදා තිබ්බා. එහෙනම් 8 20ෙන් ගුණ කරන්නකො ගැහැණු ගාන 160යි. ඊට පස්සේ පිරිමි ළමයි ගාන හොයන්න 20 3ෙන් ගුණ කරන්නකො 3 ගානේනේ. 20 3ෙන් ගුණ කරන්න 60යි. 160 බෙදන්න 2කින්. 160 බෙදන්න ඕන කීයද? 12න්. එතකොට උත්තරේ එනවා 2කින් නෙමෙයි 12න් 13යි ඉතිරි 4යි. එහෙනම් 68න් බෙදපුවාම 7යි ඉතිරි 4යි. එතකොට මෙතන බෙදා ගන්න ඕනේ පිරිමි ළමයි අඩුයිනේ. පිරිමි ළමයි මේ 8 ගානේ දාන්න පුළුවන්. කණ්ඩායම් 7යි. එහෙනම් කාන්තාව වැඩිපුර ඉතුරු වුණත් අපිට වැඩක් නැහැ. කණ්ඩායම් හදන්න පුළුවන්. කාන්තාව පිරිමි ඉවර වුණ ගමන් වැඩේ ඉවරයි. එහෙනම් පිරිමි ගාන විතරක් මේක බෙදන්න ඕනෙත් නැහැ. පිරිමි ගාන විතරක් බෙදලා ගත්තත් උත්තරේ එනවා 7යි ඉතිරි 4යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. හොඳයි. යන් 8. ඒ රථය මීටර් 200ක් බටහිරට ගොස්. ඔන්න බලන්න ඒ රථය මොකද්ද කරන්නේ? මීටර් 200ක් බටහිරට ගොස් වම් අත පැත්තට හැරිලා මීටර් 150ක් ඇවිල්ලා ගමන් කරනවති. බී රථය නැගෙනහිර දෙසට මීටර් 200ක් ගොස් දකුණු අත පැත්තට හැරිලා මීටර් 150ක් ආවා. දැන් රථ දෙක අතර කෙටිම දුර ඔන්න ඔය දුර ප්‍රමාණය කීයද? 200යි 200යි එකතු වෙනවා කීයද? මීටර් 400යි. මේක පුතේ අනවශ්‍ය එකක් වැදිලා තියෙන්නේ. 200යි 200යි එකතු වුනහම මීටර් කීයයි කියලාද ගන්න පුළුවන්? මීටර් 400යි කියලා අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. රයිට්. යන් ඊළඟ එක. රයිට්. 9 වෙනි ගැටලුව. දසුන් සතු මල් කූඩයෙන් භාගයක් කමල්ට ධන දසුන් සතු මල් කූඩයෙන් භාගයක් කමල්ටද ඉතිරියෙන් භාගයක් කමල්ටද බෙදා දුන් විට රයිට් වෙන්න තවත් මල් 12ක් ඉතුරුනා. එහෙනම් මේ බලන්නකො භාගේ දුන්නාම තව භාගයක් ඉතුරු. මෙතන තියෙන්නේ දසුන් සතු මල් කූඩයෙන් භාගයක් කමල්ටද ඉතිරියෙන් භාගයක් කමල්ටද දුන්නා. 12ක් ඉතුරු. ඒ දසුන් ළඟ මුලින් තිබූ මල් ප්‍රමාණය හොයන්න 12 බෙදන්න 4ට එච්චරයි. 12 4න් ගුණ කරපුවම කීයද? 48යි. 12 4න් ගුණ කරපුවම පිළිතුර එනවා 48යි කියලා. හොඳයි. යන් 10 වෙනි ගැටලුව. මිනිසුන් 3 දෙනෙකුට යම් වැඩක් කිරීමට දින 4ක් ගත වෙනවා. එහෙනම් ඒක කියපු ගමන් අපි දන්නවා කරන්න ඕනේ දේ. එතන මිනිස් දින ගාන හදා ගන්නවා 3 ගුණ කරනවා 4න් 3 වරක් 4 12යි. එමෙන් දෙගුණයක වැඩක් 12 ගුණ කරන්න 2කින් 24ක්. මිනිස් දින 24ක් කරන්න මිනිස්සු 8 දෙනෙකුට යන දින ගාන හොයන්න 24 8ෙන් බෙදන්න කීයද? මිනිස් දින 3යි. යන දින ගාන දින 3යි කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. යන් 11. මා ළඟ ඇති පෑන් සංඛ්‍යාවෙන් ඔන්න බලන්න මොකද්ද තියෙන්නේ? මා ළඟ ඇති පෑන් සංඛ්‍යාවෙන් 7ක් කැර ඉතිරි ඒවා රතු පාටය, 9ක් කැර ඉතිරි ඒවා නිල් පාටය, 10ක් කැර ඉතිරි ඒවා කළු පාටය. මා ළඟ ඇති පෑන් ගාන හොයන්න. එහෙනම් 7යි ඒ අදාළ පෑන් ප්‍රමාණය එකතු කරනවා 7යි 9යි 10යි. 10යි 9යි 19යි 7යි 26යි. මුළු පෑන් 3යි 3න් එකක් අඩු කරන්න 2යි 26 බෙදන්න 2කින් මල් ළඟ තියෙන පෑන් ගාන කීයද? 13යි කියලා උත්තරේ ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන් 12. රිබන් පටියක් සමාන කොටස් 4ක් ලැබෙනසේ එක මත එක තබමින් නවා සියල්ලම කැපී යනසේ ස්ථාන 3කින් කැපවන රිබන් පටිය කොටස් 4ක් ලැබෙනසේ එක මත එක නැමුවා. මේ බලන්න කොටස් 4ක් තියෙනවානේ. කපලා කැපුවා තැන් 3කින් 1යි 2යි 3යි. එතකොට කෑලි ගාන ගණන් කරන්නකො. එතකොට කෑලි ගාන කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13යි. කෑලි කීයක් එනවද? 13යි කියලා උත්තරේ ගන්න පුළුවන්. මේ රූපය ඇඳලම පෙන්වුවා වලට. ඒතකොට පැහැදිලිව මොකද්ද වෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන් නිසා. හොඳයි. යන්න 13. පොකුණක ඇති පාසි වර්ගයක් දිනපතා දෙගුණ වෙමින් වර්ධනය වේ. දින 6න් සම්පූර්ණයෙන්ම පොකුණ වැහුණලු. එහෙනම් ඉතින් අය කතා කරන්න දෙයක් නැහැ නේ. දින 6න් වැහුණා නම් ඊට කලින් දවසේ සම්පූර්ණ වෙන්න නම් ඊට කලින් දවසේනේ භාගෙ තියෙන්න ඕනේ. එහෙනම් කවද්දාද 6න් එකක් අඩු කරන්න පොකුණෙන් හරි අඩක් භාගයක් පිරෙන්න ගත වෙච්ච දින ගාන කීයද? දින 5යි කියලා ගන්න පුළුවන්. හොඳයි. යන් 14. ළමයි 8 දෙනෙකුට හා වැඩිහිටියන් 6 දෙනෙකුට කිරිතේ සකස් කිරීමට දියර කිරි ලීටරයක් අවශ්‍ය වෙනවා. ළමයි 24 දෙනෙකුටයි වැඩිහිටියන් 18කටයි. එහෙනම් 8 ඒවා 3ක් 24යි, 18 6 ඒවා 3ක් 18යි,
එහෙනම් ලීටරයයි නම් ලීටරය ගුණ කරන්න 3න් අරක 3 ගුණයක් වෙද්දී කිරි ප්‍රමාණය 3 ගුණයක් වෙනවා. 3 වරක් 1 3යි. එහෙනම් ඒ සකස් කරන්න කිරි තේ ඕනේ ලීටර් 3ක්. හොඳයි. යම් 15 වෙනි ප්‍රශ්නේ. එකම පවුලේ දරුවන් තිදෙනෙකුගේ වයස්වල එකතුව අවුරුදු 30යි. තව අවුරුදු 10කට පසු එම දරුවන් තිදෙනාගේ වයස්වල එකතුව. රයිට් එකම පවුලේ දරුවන් 3 දෙනෙක්ගේ වයස්වල එකතුව 30 නම් තව අවුරුදු 10කට පස්සේ නම් 10 ගුණ කරන්න 3ෙන් 30යි. 30ට 30ක් එකතු කරන්න තව අවුරුදු 3කින් තව අවුරුදු 10කට පස්සේ දරුවන් 3 දෙනාගේම වයස්වල එකතුව අවුරුදු 60යි කියලා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ එහෙනම් ඔන්න අද දවසෙත් ගැටලු සහ විභාග්‍යතාමාන 15ක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ශිෂ්‍යත්ව විභාගෙට තව තියෙන සීමිත දින ගාණක්. ඒ දින ගානේ හොඳින් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට හොඳ ලකුණකට අරගෙන ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන්න පුළුවන්. sujaya.lk කියන අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා පාඩම් මාලාවට සූදානම් වෙන්න. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.